හොඳයි අයිබෝන් කැපි ගන්න හැමෝම ඉතින් ඔන්න අද මාකට් අප්ඩේට් වීඩියෝ එක අරන් ගිහලා තියෙනවා ඕගලන්ට අද දවසේ බලා ගන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා. ඒතකොට ඊයේ දවසේදී මම දීපු අප්ඩේට් එක ඒ විදිහටම සිද්ධ වුණා. ඒ වගේම ඕල් ටයිම් හයි එකක් බ්‍රේක් කරලා තියෙනවා මාකට් එක. නිව් ඕල් ටයිම් හයි එකක් හදලා තියෙනවා. එතකොට මේකෙන් ගොඩක් දුරට සිග්නල් එකක් දෙනවා තවත් දවසක මේ මාකට් එක මේ ඕල් ටයිම් හයි එක බ්‍රේක් කරන බයි වෙනවා කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේකෙදී මේ නිවුස් එකට නිවුස් ටයිම් එකේ රෑ 11 මාට ඊයේ තිබුණ නිවුස් ටයිම් එකේ ආපු මූවමන්ට් එක තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. මේ මූවමන්ට් එක මොන විදිහට ගියත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම ඊයේ මේ ප්ලේස් කරලා තිබ්බ ට්‍රෙන්ඩ් ලයින් එක. හරිද? මේ ට්‍රෙන්ඩ් ලයින් එක සහ ඊයේ දවසේ මම ගෲප් එකට දාලා තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන් ගෲප් එකට ගෲප් එකේ ඉන්නවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති. අපි බලමු මම ඒක පෙන්වන්න. පෙන්වන්න පුළුවන් ඒක ඔයගොල්ලන්ට. මෙන්න මේ තියෙන මෙන්න මේ ප්ලේස් වල පේනවා මේ 47 47 සහ 46 අතරින් බයි වෙනවා කියලා මෙතනින් මේ සෝන් එකක් මම මාක් කරලා තියෙනවා. ඊට පස්සේ ට්‍රෙන්ඩ් ලයින් ටික තියෙනවා. හරිද? මේ ඔක්කොමත් එක හරියටම ඒ විදිහට මාකට් එක මූව් වෙලා තියෙනවා. ඒතකොට මම ගෲප් එකේ තමයි ගොඩක් දුරට මේවා අප්ඩේට් කරන්නේ. වීඩියෝස් වලදී උදේට කරන්නේ සාමාන්‍ය පොඩි හැඳින්වීමක්, ඒ කියන්නේ පැහැදිලි කිරීමක් විතරයි. මාකට් එකේ මේ තැන්වල ලික්විඩිටි තියෙනවා, මේ තැන් වලට එන්න පුළුවන් වෙයි කියලා අන් ඒ වගේ නිකන් පොඩි අයිඩියා එකක් විතරයි මම දෙන්නේ. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරියටම මේ තැන් වලින් මාකට් එක නැවත බයි වෙලා තියෙනවා. හරිද? එතකොට අද දවස ගත්තොත් එහෙම සාමාන්‍ය ඊයේ දවසේ දැන් ඒක මම දීපු අප්ඩේට් එක ඒක වෙලා ඉවරයි. ඒ වගේම මේ නිවුස් එකත් එක්කම දෙපැත්තෙම තිබ්බ ලික්විඩිටි අරගෙන තියෙන නින්දා මාකට් එක දැන් මෙතනින් එහාට මේ අලුතෙන්ම මාකට් එක නැවත ඇනලයිස් කරන්න එනවා. අපි ඒකෙන් දැනට තියෙන මේවා ටික සෝන් ටික මේ අපි අයින් කරගමු මෙන්න මේ විදිහට. එක්කම ටික අයින් කරගන්න වෙනවා අපිට. හරි ට්‍රෙන්ඩ් ලයින් ගත්තොත් එහෙම අපි මේ ට්‍රෙන්ඩ් ලයින් ටික පොඩ්ඩක් තියාගමු. අපි නැවත අලුත් මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙන්න මේ වගේ ප්ලේස් කරගන්නත් පුළුවන්. ඒකත් එච්චර ලොකුවට සාර්ථක එකක් නෙමෙයි. අපි බලමු අද දවසේ මොකද්ද වෙන්න තියෙන්නේ කියලා. 1 hour chart එකට ගිහිල්ලා බලමු. 1 hour chart එක බලුවොත් එහෙම ඔයගලන්ට පේනවා මේක දැන් 15 minute එකට ආවොත් එහෙම ඔයගලන්ට පේන්නේ මේ දෙපැත්තටම වික් එකක් හදලා එතකොට මේකේ ලික්විඩිටි අරන් තියෙනවා. දැන් මේකේ ලික්විඩිටි ගන්න උඩට යයි කියලා ඒ වගේ අයිඩියා එකක් එන්න පුළුවන් කෙනෙකුට. හැබැයි 1 hour එකට ආපුවාම මේක සම්පූර්ණයෙන්ම පේනවා මේ උඩ තියෙන ලික්විඩිටි අරන් නැහැ. මේ වික් එක තාම කම්ප්ලීට් කරලා නැහැ. යටින් තාම මේ බයි එක හැදීගෙන උඩට එනවා කියලා. හරිද? දැන් අපිට ගන්න තියෙන එකම අයිඩියා එක මේ වෙලාවේ මෙන්න මේ යටින් මාකට් එක හැදීගෙන මේ උඩට එනවා බයි වෙන්න බලාගෙන කියලා. එතකොට ඊළඟට ගත්තොත් එහෙම අපිට ඕඩර් බ්ලොක් එකක් විදිහට මෙන්න මේ ටික තමයි 3633 3626. මේකෙදි සාමාන්‍යයෙන් 3639 ඉඳන් වාගේ බයි කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ ලොකු පරාසයක මේ ලික්විඩිටි හදලා තියෙන හින්දා. එතකොට ඒ ටික ගන්න ආවොත් එහෙම සාමාන්‍යයෙන් 3637 39 වගේ ඉඳන් 3625 දක්වා බයි කරන්න සිද්ධ වෙයි. හරිද? එතකොට ඒක බයි කරනවා නම් බයි කරන්න වෙන්නේ මෙන්න මේ උඩින් කොහේ හරි සෙල් ට්‍රේඩ් ටිකක් කරන් තියාගන්න වෙනවා. දැන් එතකොට අපි නම් මේ උඩින් හරියටම සෙල් ට්‍රේඩ් ටික අරන් තියෙන්නේ. සිග්නල් එකක් දුන්නා උදේම. එතකොට ඒ සෙල් ට්‍රේඩ් තමයි දැන් රන් වෙන්නේ. ඒ සෙල් හෝල්ඩ් කරගෙන තමයි අපි බයි ට්‍රේඩ් ගන්නෙ. හරිද? එතකොට කිසිම විදියකින් අපේ account balance එක ලොස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ප්‍රවාහ chart එකට ගිහිල්ලා බලුවොත් එහෙම
ෆෝවර් එකේ සාමාන්‍යයෙන් දැනට පේන විදිහට තාමත් ෆෝවර් එකේ එහෙම ලොකුවට මාකට් එක සෙල් එකේ කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහේ මාකට් එකක් තාම හැදිලා නැහැ. හරියට බැලුවොත් එහෙම මේක පොඩි ප්‍රමාණයක් තමයි සෙල් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ සපෝට් ලෙවල් වලින් බයි වීමේ හැකියාවක් තියෙනවා කියලා පෙන්නනවා. එතකොට FGI ඉන්ඩිකේටර් එක දාන අපි આવුත් එම 5 මිනිට් එකට මේකට වෙන රයිට් මේ විදිහට ගත්තොත් එමේ FGI ඉන්ඩිකේටර් එක දාන ඕගලන්ට බලන්න පුළුවන්. දැන් මේක Fibonacci tool එක දාලත් මම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුණා මේ ආපු බයි එක දිගින් දිගටම බයි වෙලා මෙන්න මේ වගේ Fibonacci levels වලින් සමහර විට ඩවුන් වීමේ හැකියාවක් තියෙයි කියලා. නමුත් ඒකත් ඒ විදිහට උනේ නැහැ. හැබැයි තාමත් අපිට මේ බයි එක ඉවරයි කියලා අයිඩියා එකක් ගන්න බෑ. මොකද මෙතන මේ හදලා තියෙන 3646 කියන ලෝ එක තාම බ්‍රේක් කරලා නැති හින්දා. මේක ඇවිල්ලා බ්‍රේක් කරොත් එimhe ඉතින් යාට පොඩ්ඩක් ආයේ ඊළඟට වෙනම අයිඩියා එකක් ගන්න වෙනවා. මාකට් එක සෙල් පැත්තට හැරලා තියෙන්නේ කියලා අදහසක් අරගෙන තමයි ඉතින් යාට ඇනලයිස් කරන්න වෙන්නේ. එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් මම ඔයගලන්ට පේනවා දාලා තියෙනවා. මේ ට්‍රෙන්ඩ් ලයින් එකට මාකට් එක රියැක්ට් කළා උදේ 6:35ට 6:30ට විතර මේ සෙල් එක අපි මෙතනින් අරන් තියෙනවා. දැන් මේ සෙල් එක රන් වෙනවා. ඒ වගේම මේ යටින් අපි වයිට් රේට් අරන් තියෙනවා. ඒවා එක තමයි මේ හෝල් කරගෙන ඉන්නේ. එතකොට FGI එක ගත්තොත් එහෙම 5 මිනිට් එකේ පෙන්නනවා දැනට සෙල් සෝන් එකක් කලින් සෝන් එක මෙතන තිබුණේ දැන් සෝන් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ 59ත් 62ත් අතරින් සෙල් වීමේ සම්භාවිතාවයක් තියෙනවා 5 මිනිට් එක ඇතුලේ. එතකොට 15 මිනිට් එකට આવුත් එහෙම 15 මිනිට් එකේ තාමත් බයි සෝන් එක ඇතුලේ මාකට් එක තියෙනවා. එතකොට උඩින් ලාවට සෙල් සෝන් එකක් හදන්න වගේ යනවා. නමුත් ඒක ඇදිලා නැහැ තාම. බයි සෝන් එක තාම තියෙනවා. එතකොට මේක 62ත් 54ත් අතරින් බයි වෙනවා කියලා තමයි මේ බයි සෝන් එක ඇදලා තියෙන්නේ. ඒ වගේම ඩයිවර්ජන්ස් එකකුත් මෙතන හැදිලා තියෙනවා. 1 hour එකට આવොත් එහෙම සම්පූර්ණයෙන්ම සෙල් සෝන් එකකින් සෙල් වෙලා තියෙන මාකට් එක. ඒ කියන්නේ උදේ පාන්දර 4:30ට විතර 3666 සහ 77 කියන සෙල් සෝන් එක අතරින් මාකට් එක හරිමදින්ම සෙල් වෙලා තියෙනවා. එතකොට මේකේ සපෝට් ලෙවල් එකක් මෙතන හදලා තියෙනවා. ඒක සපෝට් ලෙවල් එක 3646 මම ඉතින් ඉස්සලා කිව්වා වගේම 4 hour එකට આવොත් එහෙම 4 hour එක තාමත් තියෙන්නේ අර මම මේ දවස් ටිකේම කතා කරපු බයි සෝන් එක ඇතුලේ. හරිද? ඒක බැලු බැලමට පේනවා මේ බයි සෝන් එක ඊයේ දවසේ අර නිවුස් එකෙන් පස්සේ මාකට් එක ලොකු බයි එකක් ගියපු නිසා මේ බයි සෝන් එක මෙන්න මෙතන 3670වත් 49ත් අතර තිබ්බ බයි සෝන් එක දැන් ඊටත් වඩා උඩට එනවා වගේ පේනවා. මේ කැනල් එකත් ඔන්න දැන් ඒක වෙනස් වුණා නැවතත් තිබ්බ තැනට. කලින් මෙන්න මේ 655ත් 670ත් අතරට බයි සෝන් එක උඩට ඇවිල්ලා තිබුණා. ඉතින් මේ කැනල් එක ඔන්න නැවතත් ඇවිල්ලා තියෙනවා. 674ත් 53ත් අතරට උඩට ඇවිල්ලා තියෙනවා. හරිද? ඒක 49 තිබ්බ සෝන් එක. මේ කැනල් එක බයි කැනල් එකක් වුණොත් මේ සෝන් එක තව ටිකක් උඩට එන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඕගලන්ට බය නැතුව බයි ට්‍රේඩ් ටිකක් ගන්න සිග්නල් ටිකක් දෙන්න හැකියාව තියෙනවා. දැනට මේ දීලා තියෙන සිග්නල් වලට ට්‍රේඩ් කරන අය ඔය දීලා තියෙන සිග්නල් ටික දෙපැත්තෙන් හෝල් කරගෙන තියාගෙන ඉන්න. එතකොට ඕගලන්ට මොකක් හරි ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් ට්‍රේඩ් එකක්. ඒ කියන්නේ මාකට් එක යන පැත්තකට හෝල් කරන හිටියොත් එහෙම.